Hi guys, welcome back to my YouTube channel. ඔන්න අදත් අපි යන්න හදන්නේ හොටෙල් එකට ඩේ අවුට් එකක්. මම හොටෙල් එකේ විස්තර යන ගමන් කියන්නම්. මේක හදිසියෙ ගත්ත කියන්නේ හදිසියෙ ප්ලෑන් කරපු එකක්. ඒ නිසා හදිසියෙ තමයි කොහොමනේ දැන් උදේ මම හිතන්නේ 6 මට විතර ඇති. 7 වෙනිදා පිටත් වෙන්න ඕනේ. අපේ ගෙදරින් යන ට්‍රිප් එකක් නෙමෙයි. අපේ තාත්තලාගේ යාළුවෝ නේද ඔක්කොම යන ට්‍රිප් එකක්. මම ඉස්සරහට ඒ විස්තර කියන්නේ. එහෙනම් දිගටම vlog එකත් එක්ක රැඳිලා එන්න. අපි බස් එකක තමයි ගියේ කාණ්ඩේ 50ක් විතර ගියා මේ ට්‍රිප් එකට. කියන්නේ ඩේ අවුට් එකක්නේ. ඉතින් අපි වේල පහ ගියත් මේ කට්ටිය එනකන් ටිකක් වෙලා හිටියා. ඊට පස්සේ තමයි යන්න පිටත් උනේ. යාළුවෝ නෑදෑයෝ සමහරක් අය යාළුවෝගේ යාළුවෝ ගොඩාක් කට්ටිය හිටියා. අපි මේ යන්නේ කුරුවිට හොටෙල් එකකට ඩේ අවුට් එකක්. ටිකක් යනකොට කම්මැලි වගේ ඉතින් නිින්ද ගියා. මොකද පාන්දර නැගිටින නිසා කීල්ස් එකෙන් නැවැත්තුවා කණයට මොනාරි ගන්න කියලා. ඉතින් ඔහොම යාළුවොත් ගියා. මගේ යාළුවෝ කීප දෙනෙකුත් ගියා. ඉතින් කීල්ස් එකෙන් බඩුව අරගෙන ඊට පස්සේ ආයි බස් එකට නැගලා බස් එකේ ටික කාලා යන ගමන්ම හොටෙල් එකට යනකම්ම කට්ටිය නටන තමයි ගියේ. ඉතින් සින්දු කියනවා ජෝලියේ ආතල් එකේ කට්ටියම ගියා. ඉතින් අර ඉඳලා බිසි ලයිෆ් එකේ ඉඳලා එක පාටම කොහරි යනකොට ඒක මාර රිලැක්සින්. ඉතින් අපි බස්සේ හොටෙල් එක ගාවට ආවා. කුරුගඟ පහු කරනකොට තමයි හොටෙල් එක තියෙන්නේ. මේ පාලම ගාවින් අපේ බස් එක දාන්න බැරි නිසා බස් එක මේ එහෙන් නවත්තලා තමයි ගියේ. ඔගොල්ලෝ වාහනයකින් හරි කාර් එකකින් වෑන් එකකින් යනවා නම් යන්න පුළුවන් හොටෙල් එක ගාවටම. අපි බස් එකේ ගිය නිසා අපිට එතනට යන්න බෑ. ඉතින් අපි පයින් තමයි ඔක්කොම බහැලා ගියේ. ටිකක් ඇතුළට යන්න තියෙනවා. මෙතනිනුත් ටිකක් ඇතුළට ගිහිල්ලා මං හිතන්නේ මීටර් 500ක් 600ක් වගේ ඉතරයක් ඉස්සරහට යන්න ඕනේ. යනකොට තමයි හොටෙල් එක තියෙන්නේ. ඔය තියෙන හොටෙල් එක. ඔතන පාකින් එකෙන් දාලා ඇතුළට යන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා අපිට දීපු ගමන්ම ඇතුලෙන් ඔය තියෙන්නේ ඇතුලේ ලන්ච් ඒරියා එක. ඉතින් ඇතුළේ ටිකක් ඉඳගෙන ඊට පස්සේ වටේම මාරම ලස්සන කොළපාට ලෝකයකට ගියා වගේ අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකට පපය ජූස් තමයි හම්බ වුනේ. ඊට පස්සේ ඒකත් බීලා අපි ගියා අපේ රූම් එකට. ඉන්න 50 දෙනාටම රූම් දෙකයි දෙන්නේ. මේල් අයට එක රූම් එකක්, ෆීමේල් අයට එක රූම් එකක්, චේන්ජින් රූම් එකක් විදිහට හම්බෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා චේන්ජ් කරගත්තා නාන්න යන්න. මේ හොටෙල් එකේ විශේෂත්වයක් තමයි පූල් එකකුත් තියෙනවා. පල්ලෙහෙන් කුරුගඟත් යනවා. පූල් එකේ මැද ස්වභාවිකවම හැදිච්ච ගලක් තියෙනවා. ඒ ගලට අල්ලලම තමයි පූල් එක හදලා තියෙන්නේ. පල්ලෙහා පැත්තට ගියාම නාන්න තියෙනවා ගඟ කුරුගඟ. වැල්ල තියෙන ටිකක් අරහෙට යනකොට තමයි පොඩ්ඩක් මේ වෙලා තියෙන්නේ. ඒත් ලොකු ජැඹුරක් නැහැ. යන අය දන්නවා ඇති. එහෙම ලොකුවට නැහැ. අප පේන වතුර පේන වැල්ල තියෙන්නේ ඔය හරිය. මේ තමන්ගේ ඉන ගානට වගේ ඉතින් මගේ නම් ඉන ගානට වගේ තමයි වතුර තියෙන්නේ. ඉතින් වතුර නම් සීතලයි. මේ මාර සීතලක් තියෙන වතුර වල නම්. ඉතින් ඊට පස්සේ අපි ගඟින් ටිකක් වෙලා අනාලා ආයි පූල් එකට ගියා. පූල් එකේ නාලා ආයි ගඟට යනවා. මේ එහෙම. ඉතින් මේ ඇත්තටම මේ රිලැක්ස් වෙන්න යන්න හිතන් ඉන්නවා ඔයගොල්ලෝ ඩේ අවුට් එකකට. මේ හොටෙල් එක මාරම වර්ත්. ඊට පස්සේ අපි ඔක්කොම කරලා ලන්ච් එක ගන්නවා. ලන්ච් එකේ මෙනු තියෙනවා. ඒ ඔයගොල්ලෝ තෝරන විදිහට තමයි මෙනු එක හම්බෙන්නේ. ඉතින් ලන්ච් එකත් අරගෙන හවුස් ස්නැක් එක ටී එකයි කේක් කෑල්ල හම්බුණා. ඒකත් අරගෙන අපිට ආවා හැමෝම. මම හිතන්නේ ගෙදර එනකොට වෙලා 12 මාරත් පව වෙලා ඇති. එන හැමෝටම thank you.